Hi guys, ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවද? ඔන්න පොරොන්දු වුණා වගේම අපේ හැබෑ වුණ හීනෙත් අරගෙන ඔයාලට වීඩියෝ එකක් මම ගෙනාවා. මේකේ ලස්සන වීඩියෝ කැරිනක් නෑ. මගේ ළඟ තියෙන්නේ ඔච්චරයි. ඔන්න ඉතින් අපේ හැබෑ වුණ හීනේ තමයි අපේ පවුලට අලුත් පුංචි වාහනයක් ගත්ත එක. ඉතින් මේ වාහනේ ගන්න කාපු කට්ට දන්නේ ඒ වාහන බලන්න ගියේ අපිම තමයි. ඉතින් වාහන එපා කියලා තැනටම හිත හැදිලා තියෙනකොට කොහොම හරි ඉතින් අන්තිමේදී අපේ ළඟට ආවා. ගිය ටිකේ එහෙටයි මෙහෙටයි දුව මෙන්න මේ හීනෙට තමයි අපි ඉක්මනින් වැඩ කරේ. ඉතින් මගේ ජීවිතේ සතුටුම දවසක් කිව්වොත් මේක හරි. ඒ කිව්වොත් ඉතින් මේ වාහනේ අපි ගාවට ආවෙක පුදුම තරම් සතුටුයි. මොකද ඉතින් අපි දෙන්නගේ මේක ලොකු හීනයක්. ඉතින් මට කියන්න තියෙන්නේ අන්තිමේදී ඉතින් අපි කොහොම හරි ඒක කළා කියලා. ඉතින් සමහර අයට නම් මේක පුංචි දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් අපි දෙන්නගේ ජීවිතේ නම් මේක අපි දෙන්න ළඟා කරගත්ත ලොකුම ඇචීව්මන්ට් එකක්. මට නම් ඉතින් දැනෙන සතුට ඇත්තටම වචන කරන්නවත් දන්නේ නැති තරමටම මගේ ජීවිතේ පුදුම තරම් සතුට වෙලාවක් තමයි මේක. හරි ඉතින් අද දවසේ ලොකුවට මම වීඩියෝස් ගත්තේ නැහැ. ඉතින් අපි උදේ ගත ටික කරගෙන ඊට පස්සේ අපි හවස ගියා අලුත් අවුරුද්දට ඇඳුම් ගන්න ඕනේ කියලා. ඇඳුම් ගන්න ටිකක් හරි දුරකට යන්න පුළුවන්කමක් අද දවසේ අපිට තිබ්බේ නැහැ. ඒ කිව්වොත් මම තව ටිකකින් ගෙදර යන්න ඕනේ. එතකොට තව වැඩ වගේක් තියෙනවා. ඒව කරගන්න ඕන නිසා පුළුවන් තරම් ඉක්මනින් ඇඳුම් ගන්න පුළුවන් තැනකට තමයි යන්න ඕනේ. ඉතින් අපිට වැඩි දුරක් නැහැ. අපේ ටවුන් එකටම තමයි අපි යනවා කියලා හිතුවේ. ඉතින් අපි ගියේ මාරවිල ටවුන් එකේ තියෙන අලුතින් කියන්නේ දැන් නම් අවුරුදු 2-3කට වගේ කලින් දාපු ෂොප් එකකට තමයි. ඉතින් ඒකේ හරිම ක්වොලිටි වගේම රීසනබල් ඒ ක්වොලිටි එකට හරියන රීසනබල් ප්‍රයිස් වලට ලස්සන අලුත් ඩිසයින් කලෙක්ෂන් එකක් තිබ්බා. ගෑනු ළමයිට වගේම පිරිමි ළමයිටත් එතන අලුත් ඩිසයින් වගේම ක්වොලිටි ඇඳුම් තිබ්බා. මට ෂොප් එකේ නම හරියටම මතක නෑ. හැබැයි ඉතින් මාරවිලයි ඉන්න අය දන්නවා නාත්තන්ඩිය පාරට හැරෙනකොට චුට්ටක් දුර ගියාම වම් අත පැත්තේ තමයි මේ ෂොප් එක තියෙන්නේ. හරියටම කිව්වොත් මේ හරිය තියෙන අර ලොකු ස්විප් කඩයක්. අනේ ස්විප් කඩේට ඉස්සරහා තමයි මෙන්න මේ ෂොප් එක තියෙන්නේ. ඉතින් මාරවිල පැත්තේ ඉන්න අය දන්නවා. මට ඒ උනට මේකේ නම මතක නැහැ ඔයාලට කියන්න. ඉතින් මාරවිල ඉන්න කවුරු හරි රීසනබල් ප්‍රයිස් වලට ක්වොලිටි ඇඳුම් හොයනවා නම් මෙතන තමයි හොඳම තැන. ඉතින් ඒ ෂොප් එකෙන් ඇඳුම් ගත්ත කවුරු හරි ඉන්නවා නම් ඔයාලා ඒ ෂොප් එක සම්බන්ධයෙන් ඔයාලගේ අත්දැකීමත් කොහොමද කියාගෙන මට යන්න. මොකද ඉතින් මට හරි ගියාට මම හැමදාම කියනවා වගේ හැමෝටම මෙතන හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම ෂොප් එකේ නම මතක කවුරු හරි ඉන්නවා නම් ඒකත් අනිවාර්යයෙන්ම මතක් කරලා කමෙන්ට් එකක් දාන්න යන්න. මොකද ඉතින් ෂොප් එක හොයන කෙනෙක්ට මේ වීඩියෝ එක බලනවා නම් ඔයාගේ කමෙන්ට් එක ප්‍රයෝජනවත් වේවි. ඉතින් ෂොප් එකේ ක්වොලිටි එක වගේම එතන අපිට උදව්වට හිටපු අයත් මාර ක්වොලිටි විදියට එයාලගේ සර්විස් එක අපිට දුන්නා. ඉතින් හස්බන්ඩ් ෆිට ඔන් කරපු මෙන්න මේ ඇඳුම් දකින්නකොට ඔයාලට තේරෙයි ඇත්තටම මේ ඇඳුම් වල ක්වොලිටි එක කොහොමද කියලා. හැබැයි සමහරක් විට මගේ මේ ඇඳුම ඇරෙන්න මම ෆිට ඔන් කරන අනිත් ඇඳුම් නම් මට හරියන්නේ නැහැ. මොකද එක්ක මගේ සයිස් එකට හරියන්නේ නැහැ, එක්ක මගේ ස්කින් ටෝන් එකට හරියන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒක මට මැච් වෙන්නේ නැති පුළුවන්. හැබැයි මම තව මේකට අමතරව තව ඇඳුම් දෙකක් ගත්තා. ඒක නම් මාර ලස්සනයි. මට ඉතින් අර අන්තිමේටම තමයි ඒක හම්බුනේ. ඒක නිසා මට ඒක වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් කමන්නේ ඉස්සරහා වීඩියෝ වලදී මම ඔයගොල්ලන්ට ඒ ඇඳුමත් පෙන්නන්නම්. හස්බන්ඩ් ඇඳපු ඇඳුම් වල ෆිට ඔන් එක ඔයාලට දැක්කනම් තේරෙයි. අපේ සයිස් එකට ඒක හරියනවා නම් ඒ ෆිට ඔන් එක මාර ලස්සනයි. ඉතින් ඒ ඇඳුම් වල රෙදිත් කියන්න ඕනේ මාර පහසුයි. අපි ගත්තේ සාමාන්‍යයෙන් අර ඇඟට පහසු වගේ ඒවා. ඉතින් ඒවා පහසුයි. ඒ වගේම ඒ වගේ ෆිට ඔන් එකත් මාර ලස්සනයි.
ඉතින් මගේ මේ ෆිට ඔන් කරපු දේවල් ගැන නම් හිතන්න එපා. ඒක මට මැච් වෙන්නේ නැහැ. මම ඉස්සෙල්ලා වගේ කිව්වා වගේ ෆිට ඔන් එක හරියන්නේ නැහැ. කලර් එක හරියන්නේ නැහැ. හැබැයි ඉතින් මම තව ඩ්‍රෙස් දෙකක් ගත්තා. ඒ දෙක නම් මාරම ලස්සනයි. ඉතින් ඒක මම ඔයාලට මගේ ඉස්සරහා වීඩියෝස් වලදී සමහර විට මම අඳී. එතකොට මම කියන්නම් මෙන්න මේ ෂොප් එකෙන් තමයි මෙන්න මේ ඩ්‍රෙස් එක ගත්තේ කියලා. දැන් අපි ගෙදර ගිහිල්ලා අපේ වාහනේ තාම කවුරුත් ගත්තා කියලාවත් දන්නේ නැති නිසා මම ඒගොල්ලන්ව සර්ප්‍රයිස් කරලා වීඩියෝස් ටිකක් මේකට දාන්න හිටියා. තනේ ඉතින් රැ වෙලා ගිය නිසා ගත්ත එකම වීඩියෝ එකක්වත් ක්වොලිටි නැහැ, පේන්නේ නැහැ හරියට. ඉතින් ඒක නිසා මට ඒක මේකට අප්ලෝඩ් කරන්න බැරි වුණා. ඉතින් කමක් නැහැ. ඔහොම තමයි ප්ලෑන් කරන හැමදේම හරියටම වෙන්නේත් නැහනේ. හරි, ඉතින් ඔහොම තමයි අද දවස් මගේ ගෙවුනේ. සතුටුම දවස. ඉතින් ආයෙත් මේ වගේ ලස්සන vlog එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.